ඉතින් අදත් අපි කියපු ලස්සන තැනක් ගැන විස්තර තමයි ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ තැන දියතලාවේ තියෙන්නේ. දියතලාව ආම් කැම්ප් එක ළඟ ඉඳන් පොඩ දුරකින් තියෙන හරිම ලස්සන නිස්කලංක වටපිටාවක් තියෙන තැනක්. මෙතන නම තමයි Patriot's Bungalow by Daddy's Nest. ඔයගලන්ට booking.com එකේ සර්ච් කරලා බුකින් එකක් දාගන්න පුළුවන්. අපිත් ඒ විදිහට තමයි කරේ. ඉතින් මේ තියෙන එළියෙන් පේන විදිහ ඔයගලන්ට පේනවා ඇති මේක හරිම ලස්සනට රෙනොවේට් කරපු තැනක් කියලා. ඔක්කොම දේවල් අලුතෙන්ම හදපු ඉන්ටීරියර් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන ලිවිං ඒරියා එක පල්ලෙහා තියෙන සෝෆා එකක් තියෙනවා. ඒ වගේම ටීවී තියෙනවා. ඇත්තට මෙතන තැන ගැන කිව්වොත් වටේටම කිසිම බිල්ඩින් එකක් මුකුත් පේන්නේ නැති හරිම නිස්කලංක කිසිම සද්ද බද්දයක් නැති තැනක්. මේ තියෙන ඩයිනින් ඒරියා එක. එකත් එක පොඩි කිචන් ඒරියා එකක් තියෙනවා. ඕගලන්ට ඕන කෑම බීම ඔක්කොම මෙහෙන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ රූම්ස්. ඔක්කොම රූම්ස් මට මතක විදිහට 4ක් තියෙනවා. මේ තියෙන එක රූම් එකක්. හැම රූම් එකටම ඇටච් බාත්රූම්, ටීවී ෆැසිලිටි දීලා තියෙනවා. ඒ වගේම හරිම කම්ෆර්ටබල් බෙඩ් එකක් තියෙනවා. මේ තියෙන බාත්රූම් එක හොඳටම අලුතෙන් හදපු ෆැසිලිටිස් හොඳටම තියෙන හරිම පිරිසිදුවට තියෙන බාත්රූම් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම හොට් වොටර් ෆැසිලිටි එකත් හැම රූම් එකටම තියෙනවා. මේ තියෙන එතන තිබ්බ අනිත් රූම් එක ඒකත් ඒ වගේම තමයි. ඔයගලන්ට පේනවා ඇති ඇටච් බාත්රූම් එක හරිම ලස්සනට ෆිනිෂින් තියෙන. ඔයගලන්ගේ ෆැමිලි එකක් එක්ක කට්ටියකට ගිහිල්ලා නැවතිලා නිදහසේ ඉඳලා විනෝද වෙලා එන්න පුළුවන් තැනක් කියලා කියන්න පුළුවන්. එළිය වටපිටාව ගත්තොත් වටපිටාවෙම ගස් තමයි පේන්නේ. හවස් වෙද්දී පොඩක් සීතල ගතිය වැඩි වෙනවා. ඒත් හරිම සෞම්‍ය දේශගුණයක් තමයි අපි ගියපු දවස්වල නම් තිබ්බේ. මේ තියෙන්නේ මං කියපු විදිහට එළිය පේන විදිහ. මේ තියෙන්නේ තවත් කාමරයක්. ඔයගලන්ට පේනවා ඇති කොච්චර ලස්සනද කියලා. වගේම වැදගත්ම දේ තමයි හරිම පිරිසිදුවට තිබුණා. බලා ගන්න කෙනෙක් එතන ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ රිසර්වේෂන් එකක් දාලා ගියාම එයා ඔයාට අවශ්‍ය කෑම බීම තේ ඔක්කොම ඔයගලන්ට ගන්න පුළුවන් එතනින්. ඒගොල්ලන්ගේ කෑම ප්‍රයිසස් හරිම රීසනබල් ප්‍රයිස් තමයි තිබුණේ. මේ තියෙන උඩ තට්ටුව මේ වගේ ස්ටෙයාකේස් එකකින් නැගලා තමයි උඩට යන්න තියෙන්නේ. උඩත් තව කාමර දෙකක් තියෙනවා. මේක නිකන් අර ඉස්සර තිබුණ ගෙයක ජීවත් වෙනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ලී පොලවක් තියෙන සොල්දරයක් තියෙන ගෙයක්. එළියෙන් පේන්නේ මේ වගේ. මෙතනත් ලිවිං ඒරියා එකක් තියෙනවා. ටීවී ලොන්ච් එකක් එක්ක ඔයගලන්ට මෙතනත් ටීවී එක බල රිලැක්ස් වෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේක පෙන්නද්දිම හරිම පිරිසිදුවට තියෙන තැනක් කියලා. ඉතින් ඔයගොල්ලෝ දියතලාවේ ගිහිල්ලා නතර වෙන තැනක් හොයන කෙනෙක් නම් මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයගලගේ මුළු පවුලටම ගිහිල්ලා නවාතැන් පහසුකම් ගන්න පුළුවන් හොඳ තැනක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි හිටපු දවස් දෙකත් අපි හරිම නිදහසේ ගත කරා. ඒ වගේම කෑම බීම කිව්වොත් කෑම බීමත් හොඳ රසට තිබුණා. ඒගොල්ලන්ගේ මෙනු එකක් තියෙනවා. ඒකෙන් ඕගලන්ට කැමති කෑම වර්ග තෝරගන්න පුළුවන්. බයිට්ස් ඒ දේවලුත් ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒ ඔක්කොම ගෙනල්ලා ඕගලන්ට ලෑස්ති කරලා දෙනවා. ඉතින් ඕගලන්ට සින්දු කියලා රැට විනෝද වෙන්න හොඳම තැනක් මෙතන. මොකද වටේ කිසිම කෙනෙක් නැහැ. කිසිම සද්ද බද්දයක් නැහැ. හරිම නිස්කලංක තැනක්. ඒ වගේම
ඔයගොල්ලෝ ගෙවන මුදලට හොඳටම වටිනවා කියලා මං හිතනවා. මොකද ගොඩාක් ලොකු මුදලක් ඔයගොල්ලන්ට මේ සඳහා වැය වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන එළිය ඔයගොල්ලන්ට පේන්නේ නැති පල්ලෙහෙන් තේවත්තක් තියෙනවා. මේ තමයි බංගලෝ එක එළියෙන් බැලුවහම පේන්නේ. මෙහෙම එළියෙත් වාඩි වෙලා ඉන්න හදලා තියෙනවා. හවසට තේ එකක් බොන්න එහෙම මෙතන හරිම ෂෝක්. අර ඔයගලන්ට පේන්නේ උඩ තියෙන සොල්දර එතනත් කාමර දෙකක් තියෙනවා. මේ ටිකක් හවස් වෙද්දී අපි ගත්ත වීඩියෝ එකක්. ඒගොල්ලෝ අපිට හවස තේ එක කේක් බිස්කට් වගේ දේවල් ලෑස්ති කරලා තිබුණා. මේ තියෙන අර මං කලින් කියපු තේවත්ත ඔයගලන්ට පේනවා ඇති. කිසිම කෙනෙක් නැහැ. හරිම නිස්කලංක තැනක්. අනිත් එක ඔයගොල්ලන්ට අවශ්‍ය ඉල්ලන දේවල් ඒගොල්ලෝ පුළුවන් ඉක්මනින් සපයලා දෙනවා. ඒක තමයි තවත් වටින දෙයක් කියලා මම නම් හිතන්නේ. එතන වැඩට ඉන්න කෙනා ඔයගලන්ට අවශ්‍ය හැමදේම හොඳ විදිහට කරලා දෙනවා. අනිත් එක මේක අයිති කෙනත් හරිම හොඳ කෙනෙක්. අපිට යාවත් හම්බුණා. අපි මෙතන නැවතිලා ඉන්න දවස් 2 ඇතුළත එයත් අපිට සුව පහසු විදිහට ඉන්න අවශ්‍ය හැමදේම හොඳට ලෑස්ති කරලා දුන්නා. ඉතින් ජනේලෙන් එළිය බලාගෙන ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. ඒ තරමටම හරිම නිස්කලංකයි. ඉතින් මේ තව තියෙන කාමරයක් මේක මැටි වලින් හදපු එකක්. මම ඒක එළියෙන් පේන විදිහ පෙන්නන්නම්. ඔය මැටි වලින් හදලා තියෙන එකත් වෙනම කාමරයක් විදිහට තමයි තියෙන්නේ. ඔයගලන්ට වාහනයකින් මෙතනටම යන්න පුළුවන්. ඒගොල්ලෝ පාර හදලා තියෙන්නේ හොඳට. ඒ වගේම ඒගොල්ලෝ ෆොරස්ට් එකේ ඇවිදින්න යන්නත් ඉස්සරහට ගයිඩ් කෙනෙක් එක්ක ලෑස්ති කරනවා කියලා තමයි අපිට කිව්වේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝමත් දියතලාවේ යන්න හිතාගෙන ඉන්නවා නම් මේ තැනට ගිහිල්ලා බලන්න කියලා මං කියනවා. ඉතින් මේ වං කියෝ විදිහට වටේටම පේන කැලෑව තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයගලන්ට booking.com එකෙන් book කරගන්නත් පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට direct call කරලා මේ තැන ඔයගලන්ට වෙන් කරගන්න පුළුවන්. සීමිත කාමර ප්‍රමාණයක් තියෙන හින්දා පොඩක් කලින් වෙන් කරගන්න එක හොඳ වෙයි කියලා හිතනවා. අපි හිටපු දවස් 2 නම් මෙතන අපි විතරයි හිටියේ. හරිම නිස්කලංකයි. ඉතින් ඔයගොල්ලෝ ඊළඟට දියතලාව යනකොට නවතින්න මෙතන තෝරගනින් කියලා අපි හිතනවා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. මේ වගේ තවත් තැන්වල විස්තර ඔයගලන්ට දැනගන්න පුළුවන්.